මම මේවා කෑලි කපන තැනකට තමයි අරන් යන්නේ. ඒගොල්ලෝ කෙලින්ම කෑලි කපලා හිටන් පිටරට යවනවා. හේ මේ පිටරට උන්ට මොකද මම පොල්ලෙලි කෑලි? පිටරට පොල්ලේ එන්නේ ඩිමාන්ඩ්නේ. ඔය එක එක පැල જાති හිටවන්න ගන්නවා කියලා තමයි කියන්නේ. කවුද ඔය පොල්ලෙලි පැල හිටවන්නේ? ඔව්. ඔය ඕකිට් හදන්න එහෙම ගන්නවලුනේ. ඔය තව පැල જાති හදන්න ගන්නවලු. මං ඉතින් හරියටම දන්නේ නැහැ. ඔය පොල්ලෙලි කෑලි නිකන් හරියට ස්පොන්ජ් වගේනේ. හොඳට වතුර අල්ලනවා. ඕ පඩෙන්. අය කෑලි 500යි. මේ සුද්දොත් මාර දේවල් නේ බං හොයාගන්නේ. සුද්දු විතරක් නෙමෙයි. ලංකාවෙත් ඔය විදිහට හිටවනවා. පිටරට හැබැයි ඒවා පට්ට ඩිමාන්ඩ් ඈ. ඒ මේ ඔය පොල්ලෙලි කෑලි වල පැල හිටවන සිද්ධිය මම නම් දැකලම නැහැ. මොකද නැත්තේ? ලංකාවෙත් ඕන තරම් හිටවනවා. ඔය දෙල්ලා ඔය කතාව දැන් නවත්තගනි. ඇයි නේ? තෝ මොකද මේ අපේ දේවල් වලට හොම්බ දාන්නේ? හා? මේ උඹ ගිහිල්ලා හොම්බ දාගනින් උඹේ කුකුල් පරපුරේ දේවල් වලට අපිට කිසි අවුලක් නැහැ. මේ අපේ දේවල් වලට හොම්බ දාන්න දෙන්න එපා. එයි යකෝ. කවඩියා. මොන මොකලකටද බං මේ බූරු එකෙන් ආවේ මේකට? මං එකන් ආව නෑ. මුදා මේ බලෙන් ප්ලග් වෙලා මුටද නේ? මේ ඔයි බොරු කියන්න එපා හොඳේ. ඕයි. බලන්න මෙතනින්. බල කිව්වම බල මෙතනින් යන්න. හැබැයි තොට ගහනවා මේ පොල්ලලි වලින් ගහලා මරනවා මැරිලා කම්මෝ. හරි ඉතින් යන්නම් ඕයි. හරි නෙමෙයි යන්න. කිව්වම යන්න. මට මේ කුකුලගේ උන් ඉන්නව නේද? මේ කුකුල් පරපුරේ උන් දැක්කම පයින්නවා මලක්. බලන්න. මාරවඩන්නේ. මුම් වෙන්න කියලා මුම් යන්න කියනවා. මුම් තාත්තා උඹට මං කල්ලුත් කියලා දෙනවා කතා කරන හැටි හදාගනි. තෝේ මුම් අනම්මන ඔය බොයි ගාන්න එපා උසලා ගහන පොලේ දාලා පරයා. දැන් එතකොට තමුසේ තෝ පරයා කියන ඒවා හොඳයි. ආයේ මේ හතර මායි මේ පස් පාගලා අහුවෙන්න බෑ. තෝ පස් පෑගොත් තෝ හතරට බලලා ඔබට මේ ලොරිය දාගන්න ඉපරයා.